අපේ රෝගීන් දන්නවා බෙහෙත් වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන බෙහෙත් කොටස් වලට බෙදුවොත් නිල් පාට ඉන්හේලර් කියන්නේ අපිට ඒ වෙලාවට తాවකාලික සහනයක් පමණක් ලබා දෙන ප්‍රතිකාරය. ඒක සමහර විට නිල් පාට ඉන්හේලරයක් වෙන්න පුළුවන්. සැල්බියුටමෝල් රෝස පාට පෙත්තක් වෙන්න පුළුවන්. නැත්තම් නෙබියුලයිස් කරනවා වෙන්න පුළුවන් සැල්බියුටමෝල් වලින්. ඒක නෙමෙයි ඇදම රෝගයට තියෙන ප්‍රතිකාරය. ඒකෙන් අයින් වෙන්න. ඒක අත්‍යවශ්‍ය අවස්ථාවකට විතරක් පාවිච්චි කරන්න. නමුත් රෝගය සඳහා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රතිකාර වලට යන්න. ඒ කියන්නේ ඉන්හේලරයක් ගත්තා කියලාම හොඳ වෙන්නේ නැත්තේ අපි හරි ඉන්හේලරය තෝරාගත්තු නැති නිසා. මොකද අපි ගොඩාක් කැමති ඒ වෙලාවට తాවකාලික සුවයක් දෙන මෙන්න මේ වගේ නිල් පාට කරලක් දාලා උරන සැල්බියුටමෝල් කියන බෙහෙත. එහෙම නැත්තම් නිල් පාට ගෑස් මැෂින් එක පාවිච්චි කරන්න. මොකද ඒ වෙලාවට తాවකාලික පහසුවක් ලැබෙනවා. රෝගියා ඒක විශ්වාස කරනවා මේක තමයි ප්‍රතිකාරය කියලා. නමුත් ඒකෙන් කරන්නේ රෝග ලක්ෂණ පාලනය කිරීම පමණි. රෝගය දිගින් දිගටම වැඩි වෙමින් යනවා. ඒ නිසා ඔබ ඉන්හේලරය අරගෙනත් ඇදුම රෝගය වැඩිවීමක් වෙන්න පුළුවන්. මේ විදිහට වැරදි ඉන්හේලරය නිතර නිතර භාවිතා කිරීම නිසා. ඒක අපි හරියටම අත්දකින්නවා රෝහල් වල ඉස්පිතාලේ නවතින්න තරම් වැඩි වෙලා යන ගොඩාක් රෝගීන් ගෙදරදී එක්කෝ හදිසියට දුම අල්ලන්න පුරුදු වෙච්ච රෝගීන් එහෙම නැත්නම් නිල් පාට ඉන්හේලරේ ගන්න පුරුදු වෙච්ච රෝගීන්. එතකොට මේක ලෙඩාගේ නොදැනුවත්කම නිසා වෙන දෙයක්. සාමාන්‍ය වෛද්‍යවරු ඉන්හේලර් වර්ග දෙකම පටන් ගන්නවා. නිල් පාට සහ නිල් පාට නොවන ස්ටීරොයිඩ් අදංගු ඉන්හේලර් නිල් පාට නෙමෙයි. වෙන වෙන පාට වලින් එන්නේ. නමුත් රෝගියා නොදැනුවත්වම අර නිල් පාට ඉන්හේලරේට පුරුදු වෙනවා. අර රෝගය පාලනය කරන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඉන්හේලර් එක ඒ වෙලාවට අඩු වෙන්නේ නැති නිසා එයා ඒක අමතක කරනවා. එතකොට ඒක නිසා දිගින් දිගට රෝගය වැඩි වෙනවා. తాවකාලික රෝග ලක්ෂණ අඩුවීමක් රෝගියාට දැනෙනවා. ඕක යනවා මාසයක් එකමාරක් යනකොට මේක ඉතා වැඩි වෙලා හදිසිය ස්පිතාලෙට එන්න වෙනවා. මේක තමයි ඇදුම රෝගේ ඇයි මේ මරණ අඩු වෙන්නේ නැත්තේ? ඇයි මේ රෝගය අඩු වෙන්නේ නැත්තේ කියන එකට තියෙන හොයාගත්ත විද්‍යාත්මක ප්‍රධානම කාරණේ. රෝගියා ඉන්න ඕනේ නිල් පාට උරන බෙහෙතේ නෙමෙයි අනිත්කුත් ස්ටීරොයිඩ් ඉන්හේලර් වල. හැබැයි නිල් පාට එක ළඟ තියාගන්න කියනවා අපි හදිසියක් වුණොත් පාවිච්චි කරන්න.